Hi BYD, Here. open the sunshade. The blind is open. ඔයාලට පේනවද මේ sunshade එක open වෙනවා? New energy vehicles වල ලෝකේ number 1 නාමය තියෙන්නේ BYD වලට Build Your Dreams. 1995 දී බැටරි නිෂ්පාදකයෙක් විදිහට ලෝකයට එන මේ BYD එක 2002 දී ඔටෝමොබයිල් ලෝකයටත් පැමිණෙනවා. එහෙම ඇවිල්ලා මේ වෙද්දි 2025 වෙද්දි NEV වල number 1 වෙලා තියෙනවා. Vertical integrated ecosystem එකක් සහිතව. ඒ කියන්නේ BYD Blade battery එක, motors, intelligent drive system, electronics, semiconductors ඔක්කොම මේ කම්පැනි එකේම නිෂ්පාදනය කරනවා. ඒ හින්දා ඉතාමත්ම හොඳ වාහනයක් මිනිස්සුන්ට දෙන්න පුළුවන්කම ලැබෙනවා BYD එක. BYD කියපුවම මේක නිකන් NEV නිෂ්පාදකයෙක් විතරක් නෙමෙයි. ඔවුන් electronics නිෂ්පාදනය කරනවා. ඒ වගේම Sky Rails, energy storage, energy generations වගේ ගොඩක් items වෙනම තව නිෂ්පාදනය වෙනවා. එතකොට ගොඩක් ලොකු සමූහයක් තමයි BYD කියලා කියන්නේ. ඒ විතරකුත් නෙමෙයි වාහන වලට ආපුවමත් වාහනවලත් වාහන කීපයක් සබ් බ්‍රෑන්ඩ්ස් කීපයක් BYD යටතේ තියෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති Yangwang කියලා. Yangwang U9 තමයි ලෝකේ වේගෙන්ම ධාවනය වෙන කාර් එක තියෙන්නේ. මම ඩ්‍රයිව් කරලත් තියෙනවා. ඉතින් මේ කාර් එක නිෂ්පාදනය කරන්නේ BYD ලගේ Yangwang කියන සබ් බ්‍රෑන්ඩ් එක. මේක ලක්ෂරි පර්ෆෝමන්ස් වර්ෂන් එකක්. අල්ට්‍රා ලක්ෂරි කියලා තමයි කියන්නේ. ෆැන්ක්ෂින් බාව් බ්‍රෑන්ඩ් එක. මේක සීරියස් ඔෆ් රෝඩ් පැත්තට බර කරලා තියෙන්නේ. ඊට පස්සේ තව එකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති Densa. දැන් ලංකාවට ආවිත් තියෙනවා Densa එක තමයි ලක්ෂරි පර්ෆෝමන්ස් සෙක්ෂන් එක BYD ලගේ. ඒ වගේම BYD මේන්ස්ට්‍රීම් එකේ එනවා. මේකෙත් අපිට ප්ලැට්ෆෝම්ස් කිහිපයක් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඔයගොල්ලෝ අහලා ඇති ප්ලැට්ෆෝම්ස් කියපම DMI ටෙක්නොලොජි එක, DMO ටෙක්නොලොජි එක, ඊට පස්සේ DMP කියලා ටෙක්නොලොජි එකකුත් තියෙනවා. තවදුරටත් කියනවා නම් ඊට පස්සේ මේකේ එක තීම්ස් තියෙනවා මේ වාහන හදන්න. ඕෂන් තීම් එකක් තියෙනවා, ඩයිනස්ටි තීම් එකක් තියෙනවා. ඩයිනස්ටි කියලා අදහස් කරන්නේ රජ පෙළපත් නාමයක්. ඕෂන් කියලා අදහස් කරන්නේ ඕෂන් ඊස්තටික් එකතු වෙන නාමයක්. ඉතින් ඕෂන් ඊස්තටික් ගැන එහෙම මම කලින් වීඩියෝ වල කියලා දීලා තියෙනවානේ. ඒ කියන්නේ සාගර සෞන්දර්යය මුහු කරපු වාහන. මේ BYD වල ඔෆිෂියල් ඒජන්ට් විදිහට ඉන්නේ JKCG Auto. ඉතින් JKCG Auto තමයි මේ C-Line 5 එකත් මට ආද රිවිව් එකකට දෙන්නේ. ගොඩක් ස්තුතියි. ඉතින් මේ වීඩියෝ එකේ දිගටම රැඳිලා ඉඳලා මේ වාහනේ ටෙක්නොලොජිස් මේ වාහනේ කොහොමද තියෙන්නේ කියලා ඉගෙන ගන්න. ඉගෙනගෙන මේ ෂෝරූම් එකට එන්න පුළුවන්කම ලැබෙනවා. මේ වාහනේ කොහොමද කියලා බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ අද මම ගෙනත් තියෙන BYD C-Line 5 එකත් DMI ටෙක්නොලොජි එකේ එන මේක mid size plug-in hybrid electric SUV එකක් කියලා කියන්න පුළුවන්. plug-in hybrid එකක් විදිහට DMI ටෙක්නොලොජි එක කියන්නේ power source කිහිපයක් අපිට පාවිච්චි කරගෙන engine එකක් විදිහට ඊට පස්සේ battery එක energy එක අරගෙන මේ දෙක මුහු කරලා ඉතාමත් හොඳ efficient drive එකක් ගන්න පුළුවන් වෙන හොඳ fuel efficient එකක් එන විදිහට tech loaded වාහනයක් තමයි C-Line 5 කියලා තියෙන්නේ. මේ විදිහට new technologies එකතු කරපු වාහනයක් තමයි DMI ටෙක්නොලොජි එකේ එන C-Line 5 කියලා කියන්නේ. මෙන්න මෙයා. DMI ටෙක්නොලොජි එක තියෙනවා BYD ලගේ. ඒ වගේම DMO කියලා ඕෆ් රෝඩ් පැත්තට බර කරපු ඩුවල් මෝඩ් ඕෆ් රෝඩ් එක තියෙනවා. ඊට පස්සේ මෙයාලගේ තියෙනවා DMP කියලා. ඒ කියන්නේ ඩුවල් මෝඩ් පර්ෆෝමන්ස්. මේ විදිහට වාහන සීරීස් එකක් හැදෙනවා. ඕෂන් තීම් එක හැදෙනවා. ඩයිනස්ටි තීම් එක හැදෙනවා. ඕෂන් තීම් එකෙන් තමයි C-Line 5 එක එන්නේ. ෆ්ලුයිඩ් ලයින් ඒ කියන්නේ මේ ෂේඩ් ලයින්ස්, ඒ වගේ මේ තියෙන ස්ටෑන්ස් එක, මේ ඒරෝඩයිනමික් ඩිසයින් එක නිසා අර මුහුද ගැන එහෙම නැත්නම් සාගරය ගැන එන හැඟීම ඇති වෙන විදිහට තමයි DMI ටෙක්නොලොජි එකෙන් එන C-Line 5 එක තියෙන්නේ. මෙන්න මේ වගේ තමයි ෆ්‍රන්ට් view එක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔයගලන්ට පේන ඇති mid size SUV size එකට තමයි මේ වාහනේ නිෂ්පාදනය වෙන්නේ. මෙන්න මේ වගේ හරි ලස්සන sharp design එකක් තමයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඕෂන් ඊසරික් එක යටතේ නවීන තාක්ෂණයේ intelligent drive system එකෙන් එන C-Line 5 එක පේනවා ඇති ADAS full package එකම අඩංගනවා. මේ විදිහට ADAS system එකට එන සියලුම features ටික, ඒ කියන්නේ automatic brake ඉඳලා lane keep assist, adaptive cruise control වගේ options ටික මේ වාහනේත් එක්ක ගන්න පුළුවන්කම ලැබෙනවා. adaptive cruise control තියෙන හින්දා ඔයගලන්ට පේනවා මේකේ තියෙන camera system එක, ඊට පස්සේ මෙන්න මෙතන තියෙන radar system එක දෙක එකතු කරගෙන ඉස්සරහින් එන වාහනේ කොච්චර දුරකින් කොච්චර වේගයකින් ඉස්සරහට කොහොම ඒවිද කියන එක ප්‍රෙඩික්ට් කරලා ඩ්‍රයිවර්ට බ්‍රේක් කරගන්න බෑ වගේ තේරෙනවා නම් බ්‍රේක් එකකින් ඇසිස්ට් එකක් දීලා වෝන් කරලා, ඒ කියන්නේ ඇස් දෙකටත් කන් දෙකටත් වෝනින් එකක් දීලා ඒත් නැවතුනේ නැත්නම් ඩ්‍රයිවර් මේක මැදට ඇවිල්ලා වාහනේ ඔටෝනමස් නවත්තලා දෙනවා. මෙන්න මේ වගේ ස්ලීක් LED හෙඩ්ලයිට් එකක් තමයි ඔබට ලැබෙන්නේ. මේ LED හෙඩ්ලයිට් එක ඇඩැප්ටිව් විදිහට තමයි එන්නේ. ඔයාලට පේනවා ඇති මෙන්න මේ තියෙන ක්‍රෝම් ලයින් එක
මේ ලයිට් එකේ උඩ ඉඳලා මෙන්න මේ විදිහට කන්ටිනියු වෙනවා මේ විදිහට මේ බොඩි එකේ විඩ්ත් එක පුරාවට මෙන්න මෙතෙන්ට යනකම් තියෙනවා. ඒකෙන් අර අප් මාකට් පෙනුමක් මේ වාහනයට ඇවිල්ලා තියෙනවා. මේ හෙඩ් ලැම්ප් එක ඇතුළෙම ඔයගලන්ට පේනවාද DRL එක ඉන්ටිග්‍රේට් කරලා තියෙනවා. ඒ වගේම මේකේ කෝණ ලයිට් තියෙනවා. follow me light වගේ දැනට මේ වාහනවල එන ගොඩක් ටෙක්නොලොජිස් මේ LED ලයිට් එක ඇතුලේ තියෙනවා. මෙන්න මේ විදිහට ටර්න් ලයිට් එක පොඩක් වෙනම තියෙනවා හෙඩ් ලයිට් එකට පැත්තකින් වෙන්න මෙන්න මෙහෙම. මෙන්න මේ විදිහට මොඩර්න් ලුක් එක එන විදිහට ක්‍රෝම් සහ ප්ලාස්ටික් පාවිච්චි වෙන විදිහට ග්ලොසි ප්ලාස්ටික් ඒ වගේම ක්‍රෝම් ලයින් යනවා මෙන්න මෙහෙම. මේ විදිහට මෙන්න මේ ක්ලෝස් ග්‍රිල් එක හදලා තියෙනවා. මොකද මේකේ එන්ජින් එකක් තියෙන හින්දා අපිට එයා ඉන්ටේක් එකක් අවශ්‍ය වෙනවා. ඒ හින්දා අවශ්‍ය එයා මෙතනින් ගන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මෙහෙම තියෙනවා. මෙහෙම ආපුවම ග්‍රිල් එක මැද කොටසේ මේකේ 360 view කැමරා එකට අදාළ view එක මෙන්න මේ කැමරා එකෙන් ෆ්‍රන්ට් කැමරා එක විදිහට ගන්නවා. ඒ වගේම සයිඩ් මිරර් වලට පිටිපස්සෙත් කැමරා තියෙනවා 360 view ගන්න විදිහට. මෙන්න මේ වගේ අල්ට්‍රාසොනික් සෙන්සර්ස් දාලා තියෙනවා. ඒකට අපිට ප්‍රොක්සිමිටි එකේ තියෙන බාධක හැම හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා මේ වාහනේට. පවර් ට්‍රේන් එක ගැන කතා කරමු. මෙන්න මේ වගේ තමයි මෙයාගේ එන්ජින් කම්පාර්ට්මන්ට් එක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. BYD කියපුවම EV විතරක් නෙවෙයි. ඒකයි මම කිව්වේ NEV කියලා New Energy Vehicles. ඒ කියන්නේ මේ වාහනේ DMI Dual Mode Intelligent කියලා එන්නේ. ඒ කියන්නේ මෙයාට හැකියාව තියෙනවා එන්ජින් එකෙන් වැඩ කරන්නත් මෝටර් එකකින් වැඩ කරන්නත් ඒ දෙකම එකතු කරලා වැඩ කරන්නත් හැම වෙලේම efficient විදිහට වැඩ කිරීමේ හැකියාව තියෙනවා DMI technology හින්දා. DMI technology එක කියන්නේ එතකොට එන්ජින් එකක් තියෙනවා 1.5 ලීටර්. මේ එන්ජින් එක ඇට්කින්සන් සයිකල් එකේ වැඩ කරන්නේ. ඒ කියන්නේ efficient එකට තමයි හැම වෙලේම ප්‍රමුඛතාවය දෙන්නේ. මොකද ඉන්ටේක් එක ක්ලෝස් වෙන්නේ ටිකක් වෙලා ගිහිල්ලා කම්ප්‍රෙෂන් එකේදී. එතකොට ගොඩක් හොඳ efficient ඩ්‍රයිව් එකක් ගන්න පුළුවන්කම ලැබෙනවා. එෆිෂන්ට් හින්දා ටෝක් එක ටිකක් අඩු වෙනවා. හැබැයි ඒක පුරවන්න මේකේ මෝටරේට පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා මේක ඇඩ්වාන්ටේජස් වෙනවා. DMI කියපුවම ඩුවල් මෝඩ් කියපුවම මේක විශේෂයෙන්ම වැඩ කරන්නේ එන්ජින් එක ජෙනරේටර් එකක් විදිහට ඉලෙක්ට්‍රික් ෆ්‍රොස්ට් විදිහට. එහෙම නැත්නම් තවදුරටත් කියනවා නම් නිකන් සීරීස් හයිබ්‍රිඩ් එකක් කියලා හිතන්නකෝ. එන්ජින් එක එෆිෂන්ට් රේන්ජ් එකේ වැඩ කරගෙන මේකේ මෝටර එකෙන් ඩ්‍රයිව් කරනවා මේකේ ෆ්‍රන්ට් වීල් දෙක. ඒ කියන්නේ ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් එකක් විදිහට වෙන්නේ. මේ වෙලාවට එන්ජින් එකත් වැඩ කරනවා. එන්ජින් එකෙන් රෝදත් කැරකෙනවා. ඒ වගේම මොකද එන්ජින් එකෙන් විදුලිය නිෂ්පාදනය කරලා රෝද කරකවනවා. ඒ වගේම බැටරි එකක් charge කරගැනීමේ හැකියාව තියෙනවා. මේකේ BYD Blade බැටරි එක තියෙන්නේ. ඊට පස්සේ මෙයාගේ මෝඩ්ස් ගත්තාම ඩුවල් මෝඩ් කියලා අදහස් කරන්නේ මෙයාට අර විදිහට සීරීස් විදිහට වැඩ කරන්නත් පුළුවන්. ඕනනම් පැරලල් විදිහට එන්ජින් එකේනෝයි මෝටරෙන් දෙකෙන්ම වැඩ කරන්නත් පුළුවන්. අවශ්‍ය නම් මෝටරෙන් විතරක්. ඒ කියන්නේ හයි ස්පීඩ් එකට ක්‍රූසින් ස්පීඩ් එකට ගියපුවාම සාමාන්‍යයෙන් අයිස් එන්ජින් එකක් හොඳට වැඩ කරනවා. අනේ ඒ වෙලාවට මෙයාට පුළුවන්කම තියෙනවා වීල් එක එන්ජින් එකෙන් කරකවන්න. ඒතකොට ඩුවල් මෝඩ් ඉන්ටෙලිජන්ට් කියන්නේ ගොඩක් ඉන්ටෙලිජන්ට් ටෙක්නොලොජි එකක් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ මේකේ ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් එකක් විතර එන්නේ මම කියපු විදිහට. මේකේ BYD Blade බැටරි එක තමයි අඩංගු වෙන්නේ. මේගොල්ලන්ගේ සිග්නේචර් බැටරි එක. Blade බැටරි එක ගැන මම කියලා තියෙනවා. Blade බැටරි එක කියන්නේ සාමාන්‍ය LFE බැටරි එකට වඩා විශේෂයි. මේකේ කන්ස්ට්‍රක්ෂන් එක තියෙන්නේ මේ prismatics සෙල්ලක් විදිහට. ඒ කියන්නේ මුළු සෙල් එකම නිකන් ඔහොම පටියක් වගේ බ්ලේඩ් එකක් විදිහට තමයි තියෙන්නේ. එතකොට මේකේ තියෙනවා සෙල් ටු බොඩි කියලා ටෙක්නොලොජි එකක්. ඒ කියන්නේ LFE සෙල් එක මේකේ ස්ට්‍රෙන්ත් එකට යූස් කරනවා. ඒ කියන්නේ මේ බොඩි එකේ ස්ට්‍රෙන්ත් එකට මේ බැටරියත් පාවිච්චි කරනවා. එතකොට සාමාන්‍ය බරපතල ටෙස්ට් එකක් කරනවා nail penetration test කියලා. ඒ කියන්නේ සාමාන්‍ය LFE බැටරි එකක් වුණත් ඒක බොක්සි ටයිප් එකට තියෙන එකේ මේක බ්ලේඩ් එකක් විදිහට තියෙන එකේ වාසිය හින්දා මේකට අපි nail එකක් මේක හරහා යවුවොත් එහෙම ටෙම්පරේචර් එක වැඩි වෙන්න ඕනේ. වැඩි වෙද්දී තර්මල් රණවේ එකකට යන්නේ නැහැ මේ LFE බැටරි තාක්ෂණය නිසාවෙන්. මම ඒවා ගැන කියලා දීලා තියෙනවා කලින් ඒවත් බලන්න. එතකොට මේ කන්ස්ට්‍රක්ෂන් එකත් එක්ක මේක nail එක penetrate කරද්දී මේකේ ටෙම්පරේචර් එක වැඩි වෙන්නේ නිකන් 20 30 60 වගේ. ඊටමත් පොඩි ප්‍රමාණයකට තමයි වැඩි වෙන්නේ. මම ඇත්තටම මේ ටෙස්ට් එක S2කින්ම දැක්කා චීනේදී මේක කරලා පෙන්නනවා මම බලන්නත් හිටියා. ඉතින් ඒක හරිම වටිනවා. දැන් සාමාන්‍ය NCA මේ කියන්නේ කැතෝඩ් එකට මෙටල් ඔක්සයිඩ් දාපුවාම තියෙන පාඩුව තමයි මේ තර්මල් රණවේ එකක් යන්න ඉඩ තියෙනවා. ඒතකොට දැන් මේ LFE බැටරි එකේ වාසිය තියෙන එහෙම තර්මල් රණවේ එකක්. ඒ කියන්නේ ඔක්සිජන් රිලීස් එකක් එන්නේ නැහැ. ඒ හින්දා ගිනි ගැනීමේ සම්භාවිතාව ගොඩක්ම අඩුයි. ආරක්ෂාව ගොඩක් හොඳයි. ඒ වගේම මේ කන්ස්ට්‍රක්ෂන් එක නිසාවෙන් මේකට සේෆ්ටි අතින් ගොඩක් වාසියක් තියෙනවා. ඒ වගේම අර සාමාන්‍ය බැටරි ගත්තාම NCM බැටරි එකක් ගත්තාම ඒවා මේ සෙල් නිකන් සිලින්ඩර් වගේ තියෙන්නේ. ඒ වගේ ස්පේස් එකේම අඩු වෙනවා. එයාගේ එනර්ජි ඩෙන්සිටි එක වැඩි වුණාට අර ඇසුරම් කරන විදිය හින්දා එනර්ජි ඩෙන්සිටි එක අර ස්පේස් එක අපරාධ වෙනවා. හැබැයි මේ බ්ලේඩ් බැටරි එක හදලා තියෙන විදිහට ඒ ස්ටෝර් කරන විදිහට ඒ එනර්ජි ඩෙන්සිටි ඉෂුව එකත් හරියනවා. ඒකයි ගොඩක් හොඳම නිර්මාණයක් තමයි BYD බ්ලේඩ් බැටරි එක කියන්නේ. මේකේ ගොඩක් වාරයක් charge කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ cycle life එකත් ගොඩක් වැඩි. durability වැඩි. ඒතකොට එනර්ජි ඩෙන්සිටි එකත් හරියනවා. මේගොල්ලන්ගේ මේ තියෙන structural design එක හින්දා. ඒ වගේම කියන්න ඕනේ මේකේ grades දෙකක් එනවා. standard grade dynamic
එකක් එනවා. ඊට පස්සේ extended range එකේ premium version එක එනවා. premium version එකේ battery capacity එක වැඩි 18.3 kWh තියෙන්නේ. ඒ වගේම dynamic එකේ සාමාන්‍ය එකේ standard එකේ ඔබට හම්බෙන්නේ 12.9 kWh battery එකක්. 12.9 kWh battery එක සාමාන්‍යයෙන් NAD cycle එකේ 71 කිලෝමීටර යන්න පුළුවන් battery alone. හැබැයි අපිට එහෙම alone යන්න ඕනේ නැහැ මේ dual mode system එකේ. ඊට පස්සේ කිලෝමීටර් 100ක් යන්න පුළුවන්කම තියෙනවා මේකේ එන මේ premium version එකේ. මේ දෙකම combine කරලා ඊට පස්සේ engine එක ඊට පස්සේ battery එක ඒ energy දෙකම petrol සහ electrical energy දෙකම එකතු කරපුවාම සාමාන්‍යයෙන් කිලෝමීටර් 1001ක් වගේ යන්න පුළුවන් standard එකේ. ඒ වගේම 1030ක් විතර යන්න පුළුවන්කම ලැබෙනවා මේකේ premium version එකට ආපුවාම. engine එක ගැන කතා කරද්දී මේකේ කිලෝවොට් 72ක පවර් එකක් ගන්න පුළුවන්කම තියෙනවා maximum. ඒ වගේම 122 නිව්ටන් මීටර් ටෝක් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ මෝටර එකට ආපහම මෝටර එක ටිකක් ලොකු මෝටර එකක් තියෙන 145 කිලෝවොට් තියෙනවා. එයාගේ ටෝක් එක 300 නිව්ටන් මීටර් තියෙනවා. ලොකු වගේක් ඉතින් ඒතකොට ස්මූත් ඇක්සලරේෂන් එකට වේගෙන් යන වෙලාවට cruise කරන වෙලාවට හැම වෙලේම අපිට අර ස්මූත් ඩ්‍රයිව් එකක් ගන්න පුළුවන්කම ලැබෙනවා මේ DMI ටෙක්නොලොජි එක හින්දා. මෙයාගේ ෆියුල් ටැංක් එක 52 ලීටර් තියෙන. ඒ වගේම මේක charge කරන්න එපා. බැටරි එක charge කරන්න මේකේ fast charging දීලා නැහැ. slow charging විතරයි තියෙන්නේ 3.3 kW. මොකද මේ 18.3 kWh බැටරි එකකට fast charging දෙන එක ඇත්තටම තේරුමක් නැහැ. සාමාන්‍යයෙන් පොඩි පැය ගාණක් යන හින්දා ඒක ගෙදරින් charge කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම ලොකු අවශ්‍යතාවයක් නැහැ මේ වගේ එකකට fast charging යන එක. fast charging එනේවත් තියෙනවා නැත්නම් නැහැ. මේ විදිහට dual mode combine mode එකේ ගිහිල්ලා සාමාන්‍යයෙන් අපිට fuel වැඩ කරගන්න පුළුවන්කම ලැබෙනවා 20 22 වගේ වැඩ කරගන්න පුළුවන්. මොකද අන්තිමට අපි මේකට fuel pump කරන්න ඕනනේ. මේ engine එකේ විශේෂත්වයක් තියෙනවා. මේ engine එකට මම කිව්වේ RPM එක හැම වෙලේම මෙයාගේ efficient range එකේම වැඩ කරනවා. සාමාන්‍ය ICE engine එකක් ගත්තාම තියෙන ප්‍රශ්නේ තමයි වාහනේ නවත්තද්දී accelerate කරද්දී වේගය වැඩි වෙද්දී brake කරද්දී මේ හැම වෙලේම energy waste වෙනවා. ඒ RPM එක වැඩ කරන්නේ හොඳ range එකක නෙවෙයි, efficient range එකේ නෙවෙයි. නමුත් මේ තාක්ෂණයට පුළුවන්කම ලැබෙනවා හැම වෙලේම මෙයාට generator එකක් විතර වැඩ කරන හින්දා යාගේ හැම වෙලේම efficient sweet spot එකකින් වැඩ කරන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් thermal efficiency එක මේකේ 43ක් විතර තියෙනවා percentage එක. සාමාන්‍ය අපේ petrol engine එක 20 25 වගේ නේ උඩරිම තියෙන්නේ. ඊට වඩා ගොඩක් වැඩි වෙනවා මේකේ efficiency එක. second row එකට නගෙමු. මෙන්න මේ වගේ තමයි interior තියෙන්නේ. මෙන්න වගේ black interior එකක් යනවා, stitching තියෙනවා, synthetic leather එකකින් එන්නේ. දැන් නැගලා පෙන්නන්න. මෙන්න මේ වගේ තමයි ස්ටෑන්ස් එක තියෙන්නේ. ඔයගලන්ට පේන ඇති මේ සීට් එකේ තයි සපෝට් එක එන විදිහට මෙන්න මේ වගේ තියෙනවා. එහා පැත්තට යන්නම් මේකේ මේ ෆ්ලෝ හම්ප් එකක් නැහැ. ෆ්ලැට් විදිහට තියෙන. මොකද මේකේ මම කීවර BYD බ්ලේඩ් බැටරි එක දාලා තියෙන විදිහට ඒක ෆ්ලෝ එකට මවුන්ට් වෙන විදිහට එන්නේ. ඒකත් අර ස්ට්‍රක්චරල් ඩිසයින් එකක් විදිහට තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ තමයි BYD C-Line 5 එකේ second row එක තියෙන්නේ. leg space එක ගොඩක් හොඳට තියෙනවා. මෙන්න මෙහෙම ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම head එකටත් හොඳට ඉඩ තියෙනවා. ඔන්නවම. මෙන්න මේ විදිහට ඔයගලන්ට පේන නැති මේ seat design එක එහෙමත් මේ integrate වෙන විදිහට තියෙන head rest එක ඔන්නවම. head rest තුනක් තියෙනවා. seat belts එනවා. මෙන්න මේ වගේ arm rest එකක් තියෙනවා. මේ soft විදිහට තියෙනවා. cup holders දෙකක් එන විදිහට. මේ comfortable seats තමයි හම්බෙන්නේ. මෙන්න මේ වගේ. ඒ වගේම මේ child seat mount කරන්න පුළුවන් safety එකට දාලා ඒකයි මම කිව්වේ active safety passive safety ගොඩක් මේ වාහනේ අඩංගු කරලා තියෙනවා. මේකේ full size panoramic glass එකක් තියෙනවා. මම ඒකත් පෙන්නනවා. මේක අපිට voice command වලින් open කරගැනීමේ හැකියාවක් තියෙනවා. Hi BYD. I'm here. Open the sunshade. The blind is open. ඔයාලට පේනවද මේ sunshade එක open වෙනවා? ඔන්න වගේ දැන් ගොඩක් ලොකු කනෙක්ටඩ් වගේ කියන්නේ පරිසරත් එක්ක කනෙක්ටඩ් ගතිය දෙනවා. හරිම හොඳ ආලෝකයක් ලැබෙනවා මේ කැබින් එක ඇතුළට. මැද සීට් එකේ වාඩිලා ඉනකොට මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඔන්නවම. මෙන්න මේකේ center console එක හරිය බලන්න මෙන්න මේ විදිහට BYD design කියලා දාලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට air vents සහ එක control කරගැනීමේ හැකියාව තියෙනවා. පහළට ආපුවාම මෙන්න මේ වගේ USB A සහ USB C out එකක් දීලා තියෙනවා. power usage සඳහා මෙන්න මේ වගේ storage එකක් තියෙනවා. අපිට phone එකක් එම charge කරනවා නම් මෙතන මේක ASSIE තියන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ වගේ තමයි ෆ්ලෝ එක තියෙන්නේ. මම කිව්වේ ෆ්ලැට් එකක් එන්නේ මේ ඩිසයින් එකෙන් මෙන්න විදිය. මෙන්න මේ වගේ තමයි පිටිපස්සෙන් ඉඳලා ඉස්සරහ බැලුවොත් පේන්නේ. මෙන්න මේ වගේ සීට් ඩිසයින් එකක්. මෙන්න මේ වගේ සීට් පොකට්ස් එනවා. ඊට පස්සේ මේ ඩෝ එකට ආපුවාම ඩෝ එක මෙන්න මේ වගේ ඩිසයින් එකක් තමයි තියෙන්නේ. මෙන්න මේක මේ soft touch එකකින් යන්නේ මෙන්න මේවා. මෙන්න මේ විදිහ soft touch එකක් තියෙනවා. ඊට පස්සේ මේ වගේ chrome garnish එකක් යනවා. ඊට පස්සේ මෙන්න මේක වෙනමම
soft material එකකින් තියෙන්නේ. ඊට පස්සේ speakers මෙන්න මේ වගේ handles තියෙනවා. මේවත් අර මේ marine life එකට ගැලපෙන විදිහට වගේ තමයි තියෙන්නේ මේ door handles. ඊට පස්සේ මෙන්න මේ වගේ මෙන්න මෙතන තව handle එකක් තියෙනවා. අපිට මෙන්න මෙහෙම grab කරගන්න පුළුවන්කම තියෙනවා. chrome designs යනවා. පේනවාද මේ stitching වලින් අර premium touch එක layer design එක මේ ඔක්කොම බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මෙතනත් අපිට අල්ලන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේක soft touch එකක් කියන්නේ අපිට මෙන්න මෙහෙම අත තියා ගන්න පුළුවන්කම තියෙනවා ඔන්නෝම. මෙන්න මේ හරියට ලීටර් එක වගේ water bottle එකක් වගේ දා ගන්න පුළුවන්. මේ වගේ integrated speakers තියෙනවා. මෙන්න මෙහෙම close කර ගන්න පුළුවන්. ඔන්නෝම තමයි second row එකේ ඉඳලා බලද්දි එළිය බලද්දි පේන්නේ. ඔන්නෝම. මෙන්න මේ වගේ තමයි පිටිපස්ස පේන්නේ. cabin light එකට ආවම මෙන්න මේ වගේ touch lights තමයි හම්බෙන්නේ දෙපැත්තටම තියෙනවා. මේ වගේ grabbing holders. මේකේ යාබෙක් 6ක් එනවා මෙන්න මෙතන. මෙන්න මෙතන ඒ වගේම මෙතන passenger ඒ වගේ අනිත් පැත්තට එනවා. ඒතර 6ක් තියෙනවා. මෙන්න මේ වගේ තමයි dashboard එක බලා ගන්න පුළුවන්. එනේ පේනවා ඇති අර premium touch එක. හොඳට පේනවා ඇති ඔන්න හම්බලපුවාම. ඊට පස්සේ මම මෙන්න මෙහෙම ඉඳලා බෙහෙලා පෙන්නනම්. මෙන්න මේ දොර වැහෙන සද්දෙත් බලන්න. ඔන්න ඔය වගේ තමයි තියෙන්නේ. rear view එක මෙන්න මේ වගේ තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති අර ඉස්සරහට ගැලපෙන විදියට පිටිපස්ස දීලා තියෙනවා. මේකේ මේ විදිහට curve විදිහට තමයි තියෙන්නේ. පේනවා ඇති මේ width එක මෙන්න මෙහෙම. ඒ වගේම මේ DRL එක මෙන්න මේ වගේ width එක පුරාවටම යන මේ වගේ හරි ලස්සන light එකක් මෙන්න මෙහෙම දාලා තියෙනවා. මෙන්න මේ විදිහට මේ roof mounted spoil එකක් දීලා තියෙනවා. මෙන්න මේ වගේ. ඒ වගේම stop light එක උඩ mount කරලා තියෙනවා. defocus දීලා තියෙනවා. ඒ වගේම rear wiper එක මෙන්න මෙහෙම හරි ලස්සනට position කරලා තියෙනවා. මේ curve මේ shade lines එහෙම අර පොඩ premium futuristic look එකක් එන විදිහට තමයි හදලා තියෙන්නේ. මේක අපිට open කරගන්න පුළුවන් one touch වලින්. ඒ කියන්නේ එක සැරයක් press කරා නම් මේක electric tailgate එකක් විදිහට open වෙනවා. මෙන්න මෙහෙම open කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ තමයි tailgate එක open කරපුවාම ඔයාලට මේකේ storage එක ඇතුළේ බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ privacy guard එකක් තියෙනවා. මම ඒක පොඩ්ඩක් අයින් කරන්න මෙතන පෙන්නන්න ඕනේ හින්දා. මෙන්න මේ විදිහට privacy guard එකක් තියෙනවා. අපිට ඒක ඉවත් කරන්න පුළුවන්. මේකේ boot space එක 463 ලීටර් තියෙනවා මෙන්න මේ වගේ. අපිට මේක තව storage එක වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේ කොටස ඉවත් කරපුවම පේනවාද? මෙන්න මේ වගේ. තව දුරටත් storage ගන්න පුළුවන්කම ලැබෙනවා. practical design එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම cabin light power output ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේක මේ split කරගන්න පුළුවන්. එනකම් මේ fold කරගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට 60 40 නවන්න පුළුවන්. එතකොට 1410 ලීටර් ඉඩ ප්‍රමාණයක් ගන්න පුළුවන්කම තියෙනවා. දැන් බලන්න මෙන්න මේ වගේ ගොඩක් ලොකු ඉඩ ප්‍රමාණයක් ඔබට ලැබෙනවා. එම් පහසුවෙන් වහන්න පුළුවන්. මේකේ මේ අපිට මෙන්න මෙතනින් level එක හදා ගන්න පුළුවන්. මෙහෙම පාත් කරලා ඕන නවත්තලා ආයෙ උස්සන්නත් පුළුවන්කම තියෙනවා ඔන්නහම. position එක lock කරන්නත් පුළුවන්. ඔන්නහම close කරන්නත් පුළුවන්. මේ combination light බලන්න මේවා හරිම futuristic විදිහට තියෙනවා. sleek design එක එන විදිහට අර සාගර సౌందර්ය මතුවෙන විදිහට මේ shades මේ light position කරලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මෙන්න මේ වගේ reverse sensors එහෙම නැත්නම් proximity sensors බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේම කීපයක්ම තියෙනවා. මෙතන මෙන්න මේ විදිහට C-Line 5 එක grades දෙකකින් ගන්න පුළුවන්කම ලැබෙනවා. standard range එකක් තියෙනවා. ඊට පස්සේ extended range එකක් තියෙනවා. standard range එකට dynamic කියලා කියනවා. ඊට පස්සේ extended range එකට premium කියලා තමයි කියන්නේ. side view එක බලන්න මේක මෙයාගේ දිග තියෙනවා 4738 mm overall length එක. ඒ වගේම මෙයාගේ wheel base එක ආපුවාම 2712යි. 2712 කියන්නේ නිකන් මැදාගයක්. මැදාගයක් ආපුවාම මේකේ අර agile ගතිය, stability ඊට පස්සේ controllability හැම එකක්ම බැලන්ස් වෙන අගයක් තමයි 2712ක් කියලා අපිට කියන්න පුළුවන්. C-Line 5 එක 1730 mm උස තියෙනවා. ඒ වගේම මෙයාගේ ground clearance එකට ආපුවාම සාමාන්‍ය load වෙලා නැති වෙලාවට මෙයාගේ 170යි තියෙනවා. load වුණාම 150 mm ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය හොඳ අගයක්. 1860ක් මේක පළල තියෙනවා. මේ වාහනේ city friendly වාහනයක් විදිහට එන්නේ. මේකේ turning radius එක 6 meter තියෙනවා. ඒ වගේම මෙයාගේ බර තියෙනවා 1785 curb weight එක. කියන්නේ passengers ලා නැතුව. ඊට පස්සේ මේකේ gross weight එකට ආපුවම 2195යි ගන්න පුළුවන්. මේක premium version එක ගැන තමයි මම කියන්නේ. side profile එක බලන්න අර මම කිව්වේ මේ marine life එකත් එක්ක අර මේ aerodynamic stance එක එන විදිහට මේ තියෙන fluid line විදිහට. ඒ කියන්නේ මේ shades එහෙම බලන්න මෙන්න මේ වගේ තියෙන්නේ. මෙන්න මේ විදිහට roof rail එක යනවා chrome finish එකක් වෙන විදිහට. ඒ වගේම තව decoration එකක් යනවා මෙන්න මේ විදිහට.
ක්‍රෝම් ගානිෂ් එකක් විතර මෙන්න මෙහෙම ඒක බඳ පුරාම ගිහිලා මෙන්න මෙතන උඩට ආපුවාම ඩෙකරේෂන් එකක් දීලා තියෙනවා මෙන්න මෙහෙම. සයිඩ් මිරර් එකට ආපුවාම ඔයගලන්ට වෙනද වින්කර් මිරර් එකක් විදිහට ඒ වගේම මෙන්න මෙතන සයිඩ් කැමරා දීලා තියෙනවා 360 view එක. මෙන්න මේ වගේ බ්ලයින්ඩ් ස්පොට් මොනිටර් එකට අදාළ ඉන්ඩිකේටර් එක දීලා තියෙනවා. පෙට්‍රල් වගේම මේක charge කරගැනීමේ හැකියාවක් තියෙනවා. රීජෙනරේටිව් බ්‍රේකින් වලට අමතරව අපිට එළියෙන් charge කරගන්නත් පුළුවන් මෙන්න මෙතනින්. සාමාන්‍ය මේක එන්ජින් එකෙනුත් charge වෙනවනේ. එන්ජින් එකෙන් රීජෙනරේටිව් බ්‍රේකින් ඊට පස්සේ මෙන්න මේ විදිහට අවුට්සයිඩ් එකෙනුත් අපිට ස්ලෝ charger එකක් විදිහට charge කරගන්න පුළුවන්. වීල් ගැන කතා කරමු. මේකේ රියර් වීල් එක ඔබට හම්බෙන්නේ අඟල් 18 වීලයක් විදිහට. ඇලොයි වීල් එකක් එන්නේ. ඒ වගේම මේකේ ඩිස්ක් බ්‍රේක් හම්බෙනවා. ඒ වගේම මෙයාගේ පළල තියෙනවා 225 මිලිමීටර්. සස්පෙන්ෂන් ගැන කතා කරද්දී මේකේ ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන් එක තමයි දීලා තියෙන්නේ. මේකේ මල්ටි ලින්ක් සස්පෙන්ෂන් එකක් විදිහට එන්නේ. එතකොට අපිට මේ රයිඩින් ක්වොලිටි එක හැන්ඩ්ලින් දෙකම බැලන්ස් විදිහට පාවිච්චි කරගන්න පුළුවන් ඉන්ඩිපෙන්ඩන්ට් සස්පෙන්ෂන් ආපුවාම. ෆ්‍රන්ට් සස්පෙන්ෂන් එක Mac Pearson Instruct එකක් තමයි තියෙන්නේ. නියර් ෆීල්ඩ් කමියුනිකේෂන් එහෙම නැත්නම් NFC කාඩ් එකක් හරහා මේ වාහනේ ඇක්සස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපිට ස්මාර්ට් එන්ට්‍රි එහෙම නැත්නම් කම්ෆර්ට් එන්ට්‍රි විදිහට වාහනේ යතුරු ළඟ තියෙනවා නම් අපිට මේකට ඇක්සස් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඕපන් කරලා මම කැබින් එක ඇතුළ පෙන්නන්නම්. මෙන්න මේ වගේ තමයි කැබින් එක ඇතුළ බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. බාන ප්‍රීමියම් ටච් එකක් ඒ වගේම නිව් ටෙක්නොලොජි ඉන්ටිග්‍රේට් වෙලා තියෙනවා කියන එක මේක ඇට ග්ලාන්ස් බලන්න පුළුවන්කම ලැබෙනවා. හරිම ප්‍රීමියම් කැබින් එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මම මේකට ඇක්සස් කරලා පෙන්නන්නම්. අඩි 6ක කෙනෙක් වාඩිනොත් මෙන්න මේ වගේ තමයි පෙනෙන්නේ. ඔන්න ඔහම ස්ටෑන්ස් එකක් තියෙනවා. මේකේ ඩ්‍රයිවිං සීට් එක අපිට ඉලෙක්ට්‍රිකලි කන්ට්‍රෝල් කරගැනීමේ හැකියාව තියෙනවා. ස්ලයිඩ් කන්ට්‍රෝල් එක, ඒ වගේම හයිට් එක, ඒ වගේම රෙක්ලයින් විදියට අපිට 6 way ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ විදියට බලන්න පේනවද? මෙන්න මේ සීට් එකත් එක්කම තයි සපෝට් එකකුත් හම්බ වෙනවා. මෙන්න මේ වගේ තමයි පෙඩල්ස් තියෙන්නේ. ඔන්න ඔහම. මෙන්න මේ වගේ ෆියුචරිස්ටික් මොඩර්න් ස්ටියරින් වීල් එකක් තමයි හම්බෙන්නේ. ලෙදර් රැප් එකක් විදියට එන්නේ. මල්ටි ෆන්ක්ෂනල් විදියට ඔයගලන්ට පේනවද? මෙන්න මේ වගේ ග්ලොසි ප්ලාස්ටික් යනවා. ඒ වගේම ලෙදර් රැප් වෙනවා. ඒක හරිම කම්ෆර්ටබල්. මෙන්න මේ විදිහට මේක 4 way ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ ටිල්ට් ඇඩ්ජස්ට්මන්ට් එක. ඊට පස්සේ අපිට ඕන මෙන්න මේ විදිහට ටෙලස්කෝපික් ඇඩ්ජස්ට්මන්ට් එකක් ගන්න පුළුවන්කම ලැබෙනවා. කැමති ගන්න ඔහම ෆික්ස් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එකක් තියෙනවා. 8.8 අඟල් විදිහට තමයි ඕක එන්නේ. ඩ්‍රයිවර්ට අවශ්‍ය ගොඩක් ඉන්ෆර්මේෂන් ඕකෙන් ගන්න පුළුවන්කම තියෙනවා. ස්ටියරින් වීල් එකේ දකුණු පැත්තට ආපුවම මෙන්න මේ වගේ හරි ලස්සන අර ග්ලොසි එන විදිහට වර්ටිකල් ටයිප් එකකට ඩිසයින් වෙලා තියෙනවා AC vents. ඒ වගේම උඩට ආපුවාම මෙන්න මෙතන පේනවා ඇති මෙන්න මේ තියෙන්නේ මේක ඉන්ෆ්‍රාරෙඩ් සෙන්සර් එකක්. මේකෙන් කරන්නේ ඩ්‍රයිවර්ගේ ඇටෙන්ෂන් එක හැම වෙලෙම මොනිටර් කර ඉන්නවා. මොන හරි ඇටෙන්ෂන් එක වෙනස් වෙනවා නම් අපිට සිග්නල් එකක් දෙනවා වගේ ඇටෙන්ෂන් වෙනස් වෙලා තියෙන කියලා. මේ විදිහට තමයි ඩෝ එක බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. පිටිපස්ස විදිහටම තමයි තියෙන්නේ. මම මේක ඕපන් කරලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ සම්පූර්ණයෙන්ම ඕපන් වෙනවා. ක්ලෝස් කරමු. ඔන්න ඒ වගේ. මෙන්න මේ වගේ soft touch එකක් යනවා. ඒ වගේම chrome finish. මෙන්න මේක leather wrap එකක් යන්නේ. මේ ඔක්කොම soft touch විදිහට තමයි එන්නේ. මේ වගේ ස්ටිචින් තියෙනවා වෙන කලර් එකකින්. ඔන්න ඔහොම ඊට පස්සේ door handle එක. මෙන්න මේ විදිහට mirror control, window control ටික, center unlock buttons දෙකේ වගේම window lock එක. ඊට පස්සේ පහළට ආපුවාම මෙන්න මේ විදිහට fuel lid එක, ඒ වගේම tail gate open එක මෙන්න මෙතන දීලා තියෙනවා. ලීටර් එකක වගේ බොටලයක් දාගන්න පුළුවන්කම ලැබෙනවා මෙන්න මෙතන. ඒ වගේම ස්පීකර් මේකට ඉන්ටිග්‍රේට් වෙනවා මෙන්න මේ විදිහට. මේ ඩෝ එක ක්ලෝස් කරද්දී මෙන්න මෙහෙම සද්දයක් තමයි එන්නේ. soft මෙන්න මේ වගේ. BYD C-Line 5 එකේ පැසෙන්ජර් පැත්තෙන් බලද්දී මෙන්න මෙහෙම තමයි පේන්නේ. පේනවා අර ප්‍රීමියම් ටච් එක හොඳටම තියෙනවා. මෙන්න මේ වගේ solid විදියට යන center console එකක් තියෙනවා. ඔන්න ඔහොම තමයි බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මෙන්න මේ වගේ තමයි ඩෑෂ්බෝඩ් එක පිටිපස්සින් ඉඳලා බලද්දී තියෙන්නේ. පේනවාද ලේයර්ඩ් ස්ටයිල් එකක් තියෙන්නේ. ලේයර්ඩ් ඒවා අර හොඳට මේ කියන්නේ ප්‍රීමියම් ටච් එක එන විදිහට මැටීරියල් පාවිච්චි කරලා දෙනවා. ඒ කියන්නේ ක්‍රෝම්, ඊට පස්සේ ග්ලොසි ප්ලාස්ටික්, ඒ වගේම leather type, ඒ වගේම chrome finish ඒ සියල්ලම හරි ලස්සනට මැච් වෙලා තිනවා එකින් එකට. මෙන්න මේ වගේ 12.8ක HD display එකක් බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මේකේ control ගොඩක් තියෙනවා. මේ වාහනේ විශේෂත්වය තමයි මේකේ display එකට අමතරව control ගොඩක් physical විදිහට දීලා තියෙනවා. සාමාන්‍යයෙන් physical control සාපේක්ෂව එන එක හොඳයි කියලා තමයි මම හිතන්නේ. ඔන්න ඔහොම තමයි තියෙන්නේ. adaptive cruise control එකට අදාළ settings ටික මෙන්න මෙතනින් හදා ගන්න පුළුවන්. ඒ වගේම මේක 360 view camera එක මෙන්න මෙතනින් ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ පැත්තට ආපුවම multimedia player එක, ඒ වගේම voice commands, ඒ වගේම අපේ phone එක එහෙම connect කරගන්න පුළුවන් මෙන්න මෙතනින්. මෙන්න මේ 12.8ක display එක බලන්න. මෙන්න මේකේ control ටික ඔන්නෝම බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. අපිට home display එක මෙන්න මේ වගේ, ඒ වගේම shortcut වලට යන්න පුළුවන්කම ලැබෙනවා. ඔයගොල්ලන්ට පේනවාද? අපිට quick access වලට යා ගන්න පුළුවන් මෙන්න මෙතනින්. light අදාළ control ටික මෙන්න මේ විදිහට, ඒ වගේ මේකේ courtesy light තියෙනවා. ඒ වගේම locks වලට අදාළ doors lock වෙන්නේ කොහොමද, windows කොහොමද lock වෙන්න ඕන, ඊට පස්සේ sound සහ display අපහම audio කොහොමද වෙනස් වෙන්න ඕන, notifications එන්න ඕන කොහොමද, ඊට පස්සේ මේ screen එක කොහොමද තියෙන්න ඕන,
මෙන්න මේ වගේ brightness level මේ වගේ ගොඩක් customize කරගන්න පුළුවන්. ඊට පස්සේ energy usage එක කොහොමද තියෙන්නේ, ඊට පස්සේ charging discharging එන විදිහ, energy consumptions කොහොමද තිබුණේ, ඊට පස්සේ vehicle එකට අපම vehicle එකට අදාළ seats control ටික, මේ seat vent and heating එක කරමු කිව්වේ මේ විදිහට අපිට control කරගන්න පුළුවන්. heated and ventilated seat තියෙනවා මේක. ඊට පස්සේ AC එක අපිට control කරගන්න පුළුවන් dual mode එකක් විතර. මෙන්න මේ වගේ අපිට modes වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. අපිට මෙන්න මෙතන intelligent assistant ගන්න පුළුවන්. මේ hill descent control එක පවා තියෙනවා. ඒක driving control ටික. ඊට පස්සේ comfort driving modes වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ cabin perception එක කොහොමද දැනෙන්න ඕන කියන එක මෙතන තියෙන. ඊට පස්සේ service වලට අදාළ ඒවා. ඒ වගේම ADS package එකට අදාළ control ටික මෙතන තියෙනවා. driving assist, safety assist ටික මෙන්න ගන්න ගොඩක් තියෙනවා. ඊට පස්සේ parking වලට අදාළ assist ටික, ඊට පස්සේ system settings ටික මෙන්න මෙහෙම මේකේ connectivity එක ගන්න කොහොමද general, ඊට පස්සේ මේකේ version එක කොහොමද තියෙන්නේ කියලා තියෙනවා. ඊට පස්සේ මේකේ Apple CarPlay එක එහෙමත් තියෙනවා. මම මේක දැන් phone එක මගේ එක connect කරලා තියෙන්නේ. මෙන්න මෙතන Apple CarPlay එක set කරා නම් මෙන්න මෙහෙම දැන් map එක open වෙනවා. මේක phone එකකින් ඇත්තටම දැන් connect වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට ඕන නම් මේකේ menu එකට යන්න පුළුවන්. මෙන්න මෙතන ඔයගලන්ට පේන මේ ගොඩක් sharp හරිම responsive display එකක් තමයි තියෙන්නේ. closer look එකක් අපම මෙන්න මෙහෙම තමයි තියෙන dashboard එක. මෙන්න මේ විදිහට මෙන්න මේක සාමාන්‍ය soft එකක් තියෙනවා. ඒ වගේම මේ වගේ chromes line යනවා. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේ පැත්තට ආපුවම මෙන්න මේ වගේ AC කවුල ඔයගලන්ට පේන ඇති මෙතන infrared sensor එක මෙන්න මෙතන මගේ මේ කැමරාවට මේ ඩොට් දෙකක් විතර පේන්න ඕන. ඕක තමයි අපේ හැඩ එක පේන්නේ. මෙන්න මේ වගේ තමයි steering wheel එක. ඊට පස්සේ display එක ඔන්න හොම් බලා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම ආපුවම මේ වගේ තමයි material place කරලා තියෙන්නේ. මෙන්න මේ බලන්න මේ වගේ chrome line අර premium touch එක එන විදිහට ඔන්න හදලා තියෙනවා. glove box එක මෙන්න මේ වගේ ඔන්නම තමයි තියෙන්නේ. center console එකට ආපුවම මෙන්න මේ වගේ AC කවුල බලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ විදිහට අපිට මේක gear lever එකක් විදිහට එනවා. මේ වෙනකොට මේකේ power split විදිහට තමයි අතරම තියෙන්නේ. power RND විදිහට දා ගන්න පුළුවන්. engine start stop එක මෙන්න මේ වගේ controls තියෙනවා. මම කියේ මේක අර මේකේ intelligent drive system එකට අදාළ ගොඩක් දේවල් මෙතනින් බලා ගන්න පුළුවන්. driving mode වෙනස් කරගන්න ඒවා, infotainment system එකට අදාළ, ඊට පස්සේ EV HEV අපිට ඕනනම් දාගෙන යන්න පුළුවන්කම තියෙනවා. මේ වගේ auto brake hold එක මේ විදිහට ගොඩක් control බලා ගන්න පුළුවන්. මෙන්න මෙතෙන් දාපුවාම cup holders දෙකක්, ඊට පස්සේ මෙන්න මේ වගේ stitching එන center console එකක් තියෙනවා. අපිට ඒක open කරගන්න පුළුවන්. ඒතකොට මෙන්න මේ වගේ ගොඩක් ඉඩ ප්‍රමාණයක් තියෙනවා. මේ ලොකු ගැඹුරක් තියෙනවා මේකේ. ගොඩක් ලොකු ඉඩ ප්‍රමාණයක්. ඊට පස්සේ මෙන්න මේ seats මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. මේක අපිට heated ventilation විදිහට ගන්න පුළුවන්කම තියෙනවා. පේනවාද මෙන්න මේ කොටස මේක මේ glossy plastic එකකින් යන්නේ. ඒක හරි shiny. ඔහොම. ඔන්න ඔය වගේ තමයි දැන් driver වාඩි වෙලා බැලුවොත් ඔන්න ඔය ගන්න තමයි පේන්නේ. ඊට පස්සේ මෙන්න මෙතෙන් ආපුවාම පේනවාද මේ rear view mirror එක මේක dim වෙනවා. ඒ වගේම මෙතන මේ sensor kit එක මෙන්න මේක ASCII තියෙනවා. ඒ වගේම මෙතන අපිට sunglass holder එකක් තියෙනවා. ඒ වගේම මේ sunroof එකට අදාළ control ටික shade එක on off කරන එක. මෙන්න මේ වගේ sun visor එක. ඒ වගේම mirror and light එකක් විදිහට එන්නේ. ඒ විදිහටම driverටත් මෙන්න මෙහෙම එක මෙන්න මේ වගේ mirror එකක් එක තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට wiper control ටික වම් පැත්තේ දකුණු පැත්තට light control ටික දීලා තියෙනවා. මෙන්න මෙතන wireless charger එකක් තියෙනවා. ඒ වගේම ඔයගලන්ට පේනද මේක යටිනුත් මෙන්න මේ වගේ මෙන්න මේ පැත්තෙනුත් ඔබට තවත් storage එකක් සහ power ලබා ගැනීම හැකියාව තියෙනවා. මේකේ dash cam එකක් එනවා. ඒකයි අපිට record කරගන්න මෙතන chip එකක් දාන්න පුළුවන්. ඒ වගේම USB-C USB-A සහ සාම්ප්‍රදායික විදිහට 12 volt out එකකුත් මෙන්න මෙතන දීලා තියෙනවා. ඔන්න ඔහම මෙතන ඒක layered විදිහට තමයි තියෙන්නේ. අපි C-Line 5 එකේ ටිකක් දුර ගිහින් බලමු. මේ බලන්න මේ 360 view camera එකෙන් අපිට පේනවා දැන් මේ signal දාගෙන වාදකයක් තියෙනවා නම් ඒක on වෙනවා. ඒ වගේම මෙතන blind spot monitor එකෙන් උත් පෙන්නනවා. ටිකක් දුර ගිහින් බලමු. මේක DMI technology එකෙන් එන්නේ. මෙන්න මේ වගේ stance එකක් තියෙන්නේ. බලන්න මේ හරියම පහසුවෙන් පේන හරිය මේ calm cabin එකක් තමයි SL5 එකේ තියෙන්නේ. අපේ dual mode intelligent එකත් එක්ක electric first drive එකක් තමයි තියෙන්නේ. අර බලන්න මේ ඔයගලන්ට පේනවා high beam light එක on off වෙනවා. ඒ කියන්නේ automatic high beam එක. දැන් ඔය අපේ මේ seat belt indication තියෙනවා. පිටිපස්සේ කට්ටිය ඉන්නවා. ඒකයි එහෙම දැනුනේ. ඔන්න ඔය වගේ drive කරගන්න ඕන. one brake response එක ගොඩක් හොඳයි. මොකද මේක regenerative braking අපිට ලැබෙනවා. හොඳ pickup එකක් තියෙනවා. lane departure ඒ ටිකත් වැඩ කරනවා මට දැනෙනවා දැන්. automatic high beam එක body roll එක බලමු.
සාමාන්‍ය මේක අර ගොඩක් මේ ලොකු විදිහට නෙමෙයි පාතින් තමයි තියෙන්නේ දැනෙන්නේ. සිටි ඩ්‍රයිවිං වලට හොඳයි. මේක මේ විෂන් එකත් හොඳයි. ඒ වගේ මට මේ ගියර් ෂිෆ්ටින් එක ගිය එකක් නෙමෙයි නතරම DMI ටෙක්නොලොජි එකකින් ඒ ටෝක් කන්වර්ෂන් එක පවර් එක වීල්ස් වලට දෙන එක හරිම ස්මූත්ලි දැනෙනවා. ස්ටීරියන් ප්‍රිසිෂන්ස් එකත් හරිම හොඳයි. මේක අර මෝඩ්ස් තියෙනවා අපිට වෙනස් කරලා යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම හරි කම්ෆර්ටබල් රයිඩ් එකක් තියෙනවා. මොකද මේක ඉන්ඩිපෙන්ඩන්ට් මල්ටි ලින්ක් සස්පෙන්ෂන් එකක් එන්න තියෙනවා පිටිපස්සට ඒකත් එක්ක. හරි කම්ෆර්ටබල් රයිඩ් එකක් තියෙනවා. දැන් මේ වෙලේ අපි EV මෝඩ් එකේ තමයි යන්නේ මෙතන පෙන්නනවා. අපිට ඕන නම් මෙතනින් HEV එකට දාගන්නත් පුළුවන්කම තියෙනවා. අපි මෙතනින් හරව ගමු. හරිම මේ කාම් නිශ්ශබ්ද රයිඩ් එකක් තමයි තියෙන්නේ. කැබින් නොයිස් එක මොනවත් නෑ දැනෙන්නේ. අපි U එකක් ගමු. මේක අර නගරේ පාවිච්චියත් එක්ක ඔය බලන්නේ. U එක ගන්න පුළුවන් පහසුවෙන්. ලොකු ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. පොට් සිටි එක පේනවා ඇති. මේක පොත කම්ෆර්ටබල් රයිඩ් එකක් දැනෙනවා. අර මේ ෆියුචරිස්ටික් කැබින් එකත් එක්ක හරි කාම් ඩ්‍රයිවිං එකක් තමයි තියෙන්නේ. ඔයගලන්ට පේනද මේ ටයර්ඩ්නස් ඩිටෙක්ටඩ් ප්ලීස් ටේක් අ රෙස්ට් කියලා වැටෙනවා. මෙතන මෙන්න මේ තියෙන ඉන්ෆ්‍රාරෙඩ් කැමරාවෙන් තමයි ඔක සෙන්ස් කරන්නේ. දැන් මෙතන වැටෙනවා. මට මහන්සි වෙලා කියලා. ඇත්තටම මහන්සි තමයි අද මට ගොඩක් මේ ආට එක තේරිලා වගේ. ඒ කියන්නේ මේකේ ඩ්‍රයිවර් ඩිටෙක්ෂන් එකක් තියෙනවා. අපි මේ අපේ ඇස්පිල් ළඟ ගහන විදිහ ඊට පස්සේ අපි මේ වාහනේ වංගුවන් ගෙනියන මේ පැද්දි එහෙම යනවා නම් ඒවා ඩිටෙක්ට් කරලා යා කියන්නේ ඔය. අපිට මේකේ මේ නයිට් ඩ්‍රයිවිං එකත් පෙන්වන්න පුළුවන් chance එකක් ආවද? කොළඹ අපේ නැති නෙළුම් කුළුණ එහෙම තියෙනවා. BYD ලගේ ඕෂන් තීම් එක යටතේ එන සීලයින් 5 එක ගැන තමයි ඔයගොල්ලෝ අද ඉගෙන ගත්තේ. මේ වාහනේ ඔබට ලංකාවට ගේන්නේ JKCG ඔටෝ. ඉතින් JKCG ඔටෝ එකට ඇවිල්ලා මේ වාහනේ බලන්න ටෙස්ට් ඩ්‍රයිව් කරගැනීමේ හැකියාව තියෙනවා. මේ වාහනේ ගැන ගොඩක් හොඳ අදහසක් මේ වීඩියෝ එකෙන් ඔබට ලැබෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මම ගිහිල්ලා එන්නම්. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. පරිස්සමට ඉන්නවා.